රන්මුතුවක සිදුවී තැවෙනාලඳුනේ දුක් කන්දක පාමුල් තනිවී හැඩුවේ අප දෙතැනක නැතවෙන ජීවිත කතරේ නුඹ කෙරේ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද අපි මම කෙට්ටුණු විදිහ ගැන තව වීඩියෝ එකක් බලමු. මම කිලෝ 75 ඉඳන් 57ට අඩු කරගත්තපු කෙනෙක්. ඉතින් මම අද දවසේ ගත කරන විදිහ අද දවසේ කන බොන දේවල් ඩයට් එකට මොනවද කරන්න කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මම අර පෙන්නුවේ මම උදේම nails දාගත්තා. ඊට පස්සේ 9ට විතර 9:00ට විතර වර්ක්අවුට් එක කරන් ටිකකට කලින් කෙසෙල් ගෙඩියක් ගත්තා මගේ ස්නැක් එක විදිහට. ඊට පස්සේ මම 10ට විතර 10ට තමයි සාමාන්‍යයෙන් මම වර්ක්අවුට්ස් කරන්නේ. උදේම කරන දවසුත් තියෙනවා. මට වෙලාව තියෙන විදිහ අනුව තමයි ඉතින් මම වර්ක්අවුට් එක කරන වෙලාව තීරණය කරන්නේ. මේ දවසේ නම් මම 10ට තමයි වර්ක්අවුට් එක කරේ. මගේ වර්ක්අවුට් එකත් කරලා ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා. දැන් ඉතින් මම හදන්නේ මගේ බ්‍රන්ච් එක හදාගන්න. උදේ කෑම එකක් නෙවෙයි, දවල් කෑම එකක් නෙවෙයි, ඒ දෙකම. හරිද? මම බ්‍රන්ච් එකට හදන්න යන්නේ මාළු හදලා ගෝවා තෙල් දාලා. මට මතක නෑ ඔයාලා බලාගෙන ඉන්නකො මොනවද හදන්නේ කියලා. ඉතින් දැන් උදේටත් කාලා ඊට පස්සේ මට පුංචි ගමනක් යන්නත් තියෙනවා. ඉතින් දිගටම බලාගෙන ඉන්නකො වීඩියෝ එක. මම කෑම ටික හදලා කෑම ටික බෙදලා කෑම ටික කනවා බලන ගමන් මම මේ කියන පුංචි කතාව අහගන්නකෝ. ඔයාලා ජීවිතේ කවදා හරි දවසක ඔයාලගේ ඇඟ නිසා ඔයාලගේ ඔය ඇඟේ ගැට ගැහිලා තියෙන තෙල් ටික නිසා අනිවාර්යයෙන්ම අපහසුතාවයකටපත් වෙලා ඇතිනේ. මිනිස්සෙක්ගෙන් එහෙම නැත්නම් ඔයා විසින්ම ඇඳුමක් ගන්න ගියත්, එතකොට කොහේ හරි ඇවිදින්න ගියත්, කොහේ හරි පාටියකට ගියත් අනිවාර්යයෙන්ම ඔයා නිසා අපහසුතාවයටපත් වෙලා ඇති. නෑ කියන්න එපා. මම දන්නවා අනිවාර්යයෙන්ම මහත කෙනෙක් ගොඩාක් වෙලාවට ඇඳුමක් අඳින්න ගියත් එළියට ගියත් අනිවාර්යයෙන්ම අපහසුතාවයටපත් වෙනවා. බස් එකක ගියත් සාමාන්‍යයෙන් අපහසුතාවයටපත් වෙන තියෙන අවස්ථාව වැඩි. මට නම් ඕනි තරම් එහෙම වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට විහිළු කරලා තියෙනවා. විහිළුවට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ වැරද්ද නිසාම තමයි වෙලා තියෙන්නේ. අපිට පුළුවන්කම තියෙද්දි ඇඟ අඩු කරගන්න. ඇඟ අඩු කරගන්න බැරි, ෆැට් එක ලොස් කරගන්න බැරි, weight එක අඩු කරගන්න බැරි කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ගොඩාක් මහත කිලෝ 200 250 තියෙන අයත් කෙට්ටු වෙලා කිලෝ 60ට 50ට 60ට බස්සගෙන තියෙනවා නම් ඇයි ඔයාටයි මටයි බැරි? මං හිතනවා ඔයගොල්ලන්ට මං වීඩියෝ එක වෙන දේවල් කියන්නේ නැතුව මේ කතාව කියන එක ගොඩක් හොඳයි කියලා. ඔය මම බොන්න හදන්නේ ෆාස්ටිං එක බ්‍රේක් කරන නිසා chia seed water එකක්. අපි දැන් කතාවට යමුකෝ. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්
ඔයාලා YouTube එකේ සර්ච් කරලා බලන්න weight loss motivation කියලා ගොඩාක් වීඩියෝස් එයි. පිට රටවල වල අය ගොඩාක් මහත අය කිලෝ 150ක් 200ක් 250ක් තියෙන අය කිලෝ 50ට 60ට ඇවිල්ලා ලස්සනට හැඩට ඉන්නවා. එයාලගේ ලූස් ස්කින් එහෙම තියෙනවා. මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාගේ එහෙම ලොකුවට ලූස් ස්කින් ඒ වගේ දේවල් ඇති වෙන තරම් මහතක් නැතුව ඇති කියලා. මොකද ලංකාවේ මම එහෙම ඒ තරම් මහත අය දැකලා නැහැ. ඉතින් මම හිතනවා ඔයාටත් මට වගේම අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාගේ weight එක loss කරගන්න. ඉතින් ඔයාලට මම හිතනවා මේ වගේ වීඩියෝ එකක් කරන එකෙන් ලොකු motivation එකක් මං කොහොම හරි කරනවා. ඇයි මට බැරි. මෙයාට පුළුවන් නම් ඇයි මට බැරි. එහෙම කියලා හිතයි කියලා තමයි මම ඇත්තටම වීඩියෝස් YouTube එකට අප්ලෝඩ් කරන්නේ. මම දවසේ කන එක වීඩියෝ එකක් විදිහට හදලා එඩිට් කරලා දාන එකෙන් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පුංචි හරි මොටිවේෂන් එකක් ලැබෙනවා නම් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒක තමයි ඉතින් මට කියන්න ඕනේ ඔයාලත් අනිවාර්යයෙන්ම මේක කොහොම හරි කරන්න පටන් අරගෙන ඉන්නෝ නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් අදම පටන් ගන්න. මම මේ කොත්තමල්ලි වලට ඉඟුරු කෑල්ලක් දාලා ඒක තඹ ගත්තා. දැන් ඒක තමයි බොන්න හදන්නේ. ඒක බොන්න හදන්නේ ටිකක් හවස් වෙලා. ඊට පස්සේ මම ඔයාලට ඉඳපෙක නැවත කියන්න. කොයිම මොහොතකවත් ඔයා පටන් ගත දේ අතාරින්න එපා. පළවෙනි පාර ඔයා අතෑරලා ඇති, දෙවෙනි පාර අතෑරලා ඇති, මේ තුන්වෙනි පාර වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලට ඉල්ලනවා. මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියන්නම් මගේ WhatsApp group එකේ link එක. ඒකින් ඇවිල්ලා ඔයාලට daily motivation ගන්නත් පුළුවන්. අපි හැමෝම මගේ group එකේ ගොඩාක් funny girls ලා ටිකක් boys ලා ටිකක් ඉන්නවා. ඉතින් අපි හැමෝම එකට එකතු වෙලා කෙට්ටු වෙන ගමනක් තමයි අපි යන්නේ. එහෙනම් ඉතින් ඕක තමයි මට කියන්න ඕනලා තිබ්බේ. අපි දැන් මේ හවස අපේ ආත්තම්මලා ගෙදර යනවා. එයා ටිකක් අසනීපෙන් ඉන්නේ මේ දවස්වල. ඉතින් නිතරම වගේ එහෙ යවෙනවා. මේ දවසේ රෑ ඉන්න යන නිසා අපි අපේ සුදුවත් එක්කගෙන තමයි යන්නේ. දැන් ඊට පස්සේ ඉතින් ආත්තම්මා අපි යනකොට උයලා තිබුණා. හරිද? එයාට අමාරුයි. ඒ කියන්නේ එයා ගොඩක් වයසයි. හැබැයි ඉතින් හිමින් කරනවා. එයා උයලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි බිත්තරේකුත් හදාගෙන බත් කෑවා. බිත්තර, කැරට්, එතකොට පිපිඤ්ඤා, පැදුම් ඔන්නෝ තමයි දාරාට කෑවේ. ඔහොම තමයි ඉතින් එදා දවසේ මම මගේ මීල්ස් ටික ගත්තේ. ඔය කනකොට ටිකක් රෑ වෙලා මගේ ෆාස්ටිං අන්තිමට බ්‍රේක් කරන ෆාස්ටිං නෙමෙයි මගේ මීල් මං කන වෙලාව බ්‍රේක් කරන වෙලාව සාමාන්‍යයෙන් 7 හෝ 6 අතර හරි ඒ වගේ වෙලාවක්නේ. හැබැයි ඕක ගන්නකොට නම් ටිකක් රෑ වෙලා එහෙම තමයි ඉතින් ගෙදර නැති වුණාට පස්සේ පොඩ්ඩක් ඩයට් එක එහෙම වෙනවා. හැබැයි මම පුළුවන් තරම් හොඳට කම්ප්ලීට් කරගන්න බලනවා මගේ ඩයට් එක. ඔයාලත් අනිවාර්යෙන්ම ඔයාලගේ ඩයට් එකට ફોකස් කරන්න ගොඩක් වෙලාවට. මොකද මම අර කිව්වත් වගේ අපිටම තමයි පුළුවන් අපිව ලස්සන කරගන්න, අපිව හැඩට තියාගන්න අපිටම තමයි පුළුවන් වෙන කිසිම කෙනෙක්ට බෑ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාරියක් ස්තුතියි. මම අදට ගිහින් එන්නම්.